ටැටූ එකක් කරන්න මිමි ගණන් ඇහුවට ටැටූ එකක් කරන්න කලින් ඔබ කොහොමද සූදානම් විය යුත්තේ? ඒ සම්බන්ධව ඔබ දැනුවත්ද? මේ දත්ත සටහන් සියලු දේම මම ගත්තේ අන්තර්ජාලයෙන්. ඒවා රූප සටහන් නැතුව මම මගේ ස්ටුඩියෝ එකේ මම කස්ටමර්ස්ලව දැනුවත් කරන අවස්ථා තියෙනවා. මොකද අපි ඉගෙන ගන්න ප්‍රමාණය සීමිත ප්‍රමාණයක් අපි ලංකාව ඇතුලේ. හැබැයි මේ රැකියාව ලෝකයක් එක ගත්තොත් අපිට ගොඩක් දේවල් හොයලා ඉගෙන ගන්න තියෙනවා. අපි බලමු ටැටු එකක් කරන්න කලින් ඔබ කොහොමද සූදානම් විය යුත්තේ? ටැටු එක කරන්න කලින් මෙන්න මේ රූල්ස් ටික ඔබ කළ යුතුමයි. ඒක තමයි ඔබට තියෙන එකම වේදනා නාශකය. අංක 1 කුස පිරෙන්න ආහාර ගත යුතුයි. අංක 2 ජලය හොඳට පානය කළ යුතුයි. අංක 3 මත්පැන් කිසිම දෙයක් පානය නොකළ යුතුයි. අංක 4 වේදනානාශක කිසිම දෙයක් නොගත යුතුයි. අංක 5 ඔබ කරන ටැටු එකට යන පැය ගානත් එක්ක ඔබ වෙනුවෙන් ඔබ ආහාර, ජලය, දුරකථන චාර්ජර් එක මුදල් රැගෙන ආ යුතුයි. අංක 6 සුවඳ විලවුන් කොලොන් වර්ග හැමේ ආලේප නොකළ යුතුයි. අංක 7 තින්ත පැල්ලම් වළක්වා ගැනීමට හැකි අඳුරු වර්ණයකින් යුතු සුව පහසු පිරිසිදු ඇඳුමක් ඇඳ ගත යුතුයි. අංක 8 ඔබේ හෘද ස්පන්දනය සැහැල්ලු විය යුතුයි. අංක 9 සංසුන්ව ලිහිල්ව හුස්ම ගැනීමේ අභ්‍යාසයක් කළ යුතුයි. අංක 10 ඔබට මේ ඉක්මන් කිරීමට අවශ්‍ය නොවන පරිදි ප්‍රමාණවත් කාලයක් වෙන් කළ ගත යුතුයි. ටැටූ එකක් කියන්නේ පේන් එක. ඒ කියන්නේ වේදනාවක් ඇතුව වෙන දෙයක්. ලොකු වේදනාවක් නෙවෙයි, සාමාන්‍ය වේදනාවක් ඇතිව වෙන දෙයක්. පළවෙනි පාඩේ ටැටූ එකක් කරන්න ඉන්න කෙනෙක් නම් හිතට දැනෙන බය, වේදනාව අවම කරගන්න පුළුවන් ඔය කරුණු ටික පිළිපැද්දොත්.